ඒතර කන්න පටන් ගත්ත එක්කන කන්න නවත්තන්න හරි අමාරුයි අර හෝමන අහන්නේ නැහැ. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ මේ පෙරේතකම නෙමෙයි මේ ප්‍රශ්නේ. මේ ඇත්තටම මේ අපි හිතනවා දැන් මේ සමහර කට්ටිය කන්න ගත්තම නවත්තන්න කනෝනේ ගොඩාක්. ඔව් ගොඩාක් කනවා. දැන් දියවැඩිය රෝගීන්ගේ අර මොලේ ඒ වෙනස්කම් වෙලා කියලා හොයාගෙන තියෙනවා. ඒතර ඒගොල්ලන්ට වැඩිපුර කන්න පුළුවන්. වැඩිපුර කන්න පුළුවන් කන එක නවත්තන්නත් බැරි ප්‍රශ්නේ එනවා. ඒ මොලේ වෙච්ච වෙනස්කම් හින්දා. රයිට්. එතකොට ඒක තමයි ඔය දැන් ඔය ඒක හා සම්බන්ධ ඒ කාරණා ඔක්කොම ටික තමයි 8 වෙනි වෙනස්කම කියලා ගන්න දියවැඩිය රෝගීන්. ඉතින් ඇත්තටම දැන් හිතන්නාන්ට දැන් අපි සාමාන්‍ය වෛද්‍යවරු ගිහිල්ලා කියන්නේ බෙහෙත් වර්ග දීලා දියවැඩිය රෝගීන් ගොඩක් දෙනෙක් කියනවා දැන් කන්න ඕනේ මෙහෙමයි පොඩ්ඩක් කියලා දීලා ආහාර පාලනය කරන්න ඕනේ කියලා එනං ගිහලා ගෙදර ගිහලා හිතනවා මේ රෝගියා එහෙම කරයි කියලා. මොනවාද ඒ රෝගියා කරන්න උත්සාහ කරත් එයාට එගේන්ස් 8 දෙනෙක් ඉන්නවා එයා කරන දේ නවත්තන්න. ඒ ඔක්කොටම එගේන්ස් කොම බලපෑම නැතුව තමන්ගේ ආහාර ගන්න ප්‍රමාණය අඩු කරන්න හරිම අමාරුයි. ඒක තමයි වෙන්නේ ගොඩක් දිනෙට රයිට්. ඉතින් ඇත්තටම මේ දියවැඩිය හැදෙනවා හැදුනම ටික කාලයක් යද්දිම මේ පැතොලොජිස් 8ම වගේ අපේ ඇඟේ වෙනවා.